එක් කලෙක ගුණවත් තරුණයෙක් වනයට ගියේය. සංසුන් වැවක් අසලදී ඔහු මුදුනක රත්රා පළඳින මැඩිටෙක් හමු වුණා. නමුත් මේ සාමාන්‍ය මැඩිටෙකු නොවිය. ගෙම්බා කිව්වා. ඔහුගේ කටහඬ සිත් ගන්නා සුළුයයි. ඔහු කලක් රජෙක්ව සිටියත් දැන් මැජික් මගින් පාලනය වේ. ගෙම්බා කුමාරයා පිරිමි ළමයාට සමච්චල් කරයි. කරුණාව දුර්වලයන් සඳහාය, බලයම විශේෂයි. කුඩා ලෝටස් බාලයා නිවන් පිරි සංසුන්භාවයෙන් බලයි. බලය විකීරේ. නමුත් කරුණාව සදාකාලිකව වර්ධනය වේ. දර්ශනයක් පෙන්වයි. ලෝභ සහ තැනැත්තන්ගේ කෝපය නිසා වේදනා ලබන ජනතාව. කැරුම රාජකුමාරයා අසීරු හැඟීමක් දැනේ. කුමාරයා හිස නමා ආචාර කරයි. මම මා වෙනුවෙන් ජීවත් වුණා, නමුත් දැන් මට වෙනස් වෙන්න ඕන. පොඩි කොල්ලා hina වෙනස ආරම්භ වන්නේ හොඳ අදහසකින්. කුමාරයා නෙළුම් මල තරුණ පිරිමි ළමයාට දී ඔහුගේ කෘතඥතාව පළ කරයි. කුමාරයා තරුණ පිරිමි ළමයාට ආචාර කරයි, පසුව වනාන්තරය හරහා ඇවිද ගොස් මීදුමට නොපෙනී යයි. ඔහු වතුරේ පිපෙන නෙළුම් මල් දෙස බලා බොහෝ දේ සිතයි. ඔබව පෙරට වඩා වෙනස් ලෙස දකිනවා. කරුණාව ඔහුගේ හදවත තුල පිපී ඇත. ඒ මොහොතේ ඔහු සත්‍ය වශයෙන්ම පරිවර්තනය විය.